අම්මා කියන්නේ ඒක තාත්තගේ අන්තිම කැමැතිවත් කියලා. ඔයා කොහොමද කියන්නේ ඒක තාත්තගේ අන්තිම කැමැත්ත තිබ්බා කියලා? හා? අපි ආයෙත් කැමැත්ත අයියේ කැමැත්ත ඔයාගේ උමනාවට තාත්තා මේ පැත්තට අරවලා තියෙන්නේ කියලා. ඔයා යා පැත්තකට එක්කන් කියලා කියනවා. මේ යන්න බෑ කෙලින් කටින් කවුරුත් මෙතෙන් දෙන හැමෝටම කියන්න දෙපා මේක මගේ කැමැත්තට වෙන්නේ කියලා. තාත්තගේ අන්තිම කැමැත්තට මේක වෙන්නේ කියලා කියනවා. මට බෑ බොරු කියන්නේ. එයාගේ ආත්මය තාම මෙතන ඉන්නවා. ඉතින් බලන්න. මේ තමුසෙට බොරු කියන්න බැයි නම් තමුසෙ පැත්තකට වෙලා ඉන්නවා. කවුරු හරි හැමෝත් කියනකො මගෙන් අහන්න කියලා. යාළුවෝ ඔක්කොම එනවා හවස. ඉතින් යාළුවෝ මොනවාරි මොන්න සිත් ගන්න බෑ. අන්නේ තමුසෙට මේක බරපතලකම තේරෙන්නේ නැද්ද? හා? ඔච්චර සීරියස් වෙන්න එපා. එමෙ සීරියස් වුණාම නේ අනිත් මිනිස්සුන්ට තේරෙන්නේ මෙතන මොකක් හරි අවුලක් තියෙනවා කියලා. ඉන්නකො පාඩු පැත්තට නා මේ මං වගේ. මේ මෙතන හිර වෙලා තියෙනවා. මෙතන ඉතින් දැන් අපි මොකද කරන්නේ? මට ගුරුනාන්සේ මන්ත්‍රයක් කියලා දුන්නා. ඒක 7 පාරක් කිව්වහම බැහැ හරි. ඉතින් මට කියන්න. අම්මා කියන්නේ අම්මා වැඩගෙන ඉන්නකෝ මං වැඩේ කරලා දෙන්න. පී. තු. අවුල නැහැ. අම්මද ගන්න. ओम भूर्भुवः स्वाहं तं सवेरुं सवेर्यं देयोतमनं पचोदया अभिङ्गात्रायन्ने स्वाहा ओम भूर्भुवः स्वाहं तं सवेरुं सवेर्यं अभिङ्गात्रायन्ने पचोदया अभिङ्गात्रायन्ने स्वाहा ओम පෙට්ටිය ගේනවා. බලන්න මගුල් කරලා එතන එද මිනිස් බය කරන්න එපා. DVD එක මොන DVD එක? කැලි කියන්නේ සුහරට කියන්නකෝ. සනේලියන්ගේ බ්ලූ DVD එක. ඒක ඔයා යාට දුන්නාද? උඩ දවස් ඉල්ලෙලා ඉතියි. ඊයේ අපි ඇවිදින්න ගියපු වෙලාවේ ඔය පොම්පයක් දාන්න ගියේ. DVD එක දුන්නා. ඔයාට පිස්සුව කියලාද එහෙම දෙයක් කළේ? මට හිතා ගන්න බෑ ඔයා එහෙම දෙයක් කළා කියලා. අපි තමයි ඉන්න කියලා දැනගත්තොත් ලැජ්ජායි බෑ. අක්කේ
මට දෙයක් කියන්න තියෙනවා. මට හිතෙන්නේ යාට එහෙම වුණේ මගෙන්ද කියලා. ඒ කියන්නේ අක්කා ඊයේ පොලට ගිය වෙලාවේ එයා මට කෝල් කරා. අපි ගොඩාක් වෙලා කතා කර හිටියා. ඒක මේ සාමාන්‍ය කෝල් එකක් නෙවෙයි. මට හිතෙන්නේ යාගේකට එහෙම වුණේ මං හින්දා කියලා. Akan lebih lah. Udah kering. එන්න. අපි යමු. මං ඉන්න තමයි රාත්ත මැරුණේ. දැන් කියවන්න නැතුව යන්නනේ. ඔයා කියන්නේ මල්ලි වගේ විකාර කියවන්න පටන් අරගෙන. මං තමයි තාත්තා මරාගත්තේ. මේ වට පිටාවේ මිනිස්සු ඉන්නවා. එයාලට එහෙ. අපි වටේ යමු. තාමට දුන්නනේ අර ව්‍යාකරපෙති. ඉතින් ඊයේ වැඩක් උන්නේ නැහැ නේ. ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. තාත්තට දීලා මං ඒව බිව්වේ නෑ. මං බිව්වේ නෑ. මං එක තාත්තගේ මීසුරින් තිබ්බේ. තාත්තා යකගලව. එයා එක බොණ්ඩ ඇති. ඔයා මට බොරුද කළේ? ඈ? අපි යමු. අපි යමු. Awak tiga bulan. තාත්තගෙන් මගේ කතාව යන්න ඕන. තාත්තා කියලා දුන්න කතාවස රොකෝසොක් වෙනවා. අගොමත් දාගන්න ඕනේ. මිනිස්සු. Peta di mana? Tata biar dia ini. Lupa. Itu nak. Usar consegue aí. තාත්තගේ අන්තිම කැමැත්ත. Woi kane. Hah?
ඒකත් බරු අදහස්. ඇලේට තියෙන්නේ. ඒකට පේන්නේ. මොකක්ද පේන්නේ නැත්තේ? අන්නන් ඉස්පිරිතාලේ දැක්කා. මොකක්ද? ඇලේට තියලානේ. දැන් වැඩක් නැහැ. පේන්නේ. ඒක තාත්තගේ අන්තිම කැමැත්ත. ඒක නුරුවා. අඩු අඩු. Kamu මොකද්ද මෙතන කරන්න හදන්නේ? හා? මොකද්ද කරන්න හදන්නේ? බ්ලැක්මේල් කරන්න හදන්නේ? හා? නෝ කතා කරන පොලිසියට. සුදස ඊයේ තෝ කිව්වනේ. මං එහෙම කරනවා සර්. බ්ලැක්මේල් කරන්න හදන්නේ කියලා මං ආවේ සල්ලි දෙන්නනේ. මොන සල්ලිද ඔය? ඇයිද අමතක? ඊයේ ගත්තේ රුපියල් 5000. ඒක දෙන්න ආවේ. සර්ට කියන්නේ මම ගෙදර ගිහිල්ලා කල්පනා කරානේ. මෙයා කොහෙද දැක්කේ කියලා. මතක් වුණා සර් තක්කෙට මම දවසක් බාරකේදී ෂොට් එකක් ගහ හිටියා. අත වැදලා ඩාස් එකට බිමට. මෙන්න මට ෂොට් එකක් ගෙල්ල දුන්නා කට කපලා දාලා. ඉතින් සර් මේ වගේ මිනිහෙක්ගෙන් සල්ලි ගන්න පුළුවන්ද කියන්නකෝ. අහුනේ. අපතේ. මෙතන 2900 තියෙන්නේ. 2100 කර මොකද උනේ? හා? මම අල්ලේට පොඩි තෑග්ගක් ගෙනාවා. ඉන්නට තාත්තව නිතරම මතක් වෙනවා ඉතිනේ. ඔව්. ඒක අපේ ඉන්න. උත් දෙන්න ගන්නඩි. තාත්තා හිටවපු පොල් ගස් දෙක අර තනි කිලිංගා අයියා අර මං යදේනේ දැයිද සතුටුයි නේ අපි මේක තියමු පස්සේ මොනවද කියන්නේ පට්ටස් ඊදී මේක අපේ තාත්තා අන්තිමටම බීපු බෝතලේ මේක දැක්කනේ ඕමේ කුසේ මටත් තියන එක තමයි. මල්ලි හංගපු අංකල් ඇයි මම නාන කාමරේ කොහෙද කියලා වෙන්නේ නාන කාමරේ නාන කාමරේ හංගපු මහත්තයා දැන් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ දොරවුල්ලේ ඔව් ඒ ගෑණි අපේ තාත්තගේ දුරින් නෑදෑ වෙන කෙනෙක්. ඇයි මේ මෙතන නිකන් කතා පතුරවන්න නැතුව ගිහලා ඔයාගේ වැඩ බලා ගන්න. කණ්ඩු මහත්තයා අන්ත මේ මිනි පෙට්ටිය හෙලෝ ඇනෝන් මේ අර කමලා අර ගෑණි ගැන මොන හරි දන්නවා. පොඩ කියලා බලන්න මොකද කරන්න කියලා මේ. මහත්තයා මේ ගෙනල්ලා තියෙන මිනි පෙට්ටිය වැරදි එකක්. මම හරි මිනි පෙට්ටිය ගෙනාවා අර හර්ස් එකේ තියෙනවා. මේ දෙක මාරු කරගන්න ඕනේ. ලොකු ප්‍රශ්නයක්. මාරු කරගන්න? ඔව්. මිනි පෙට්ටිය? ඔව්. පිස්සුදෝයි? මාරු කරන්නේ කොහොමද? මාරු කරන්න බෑ. මේ ඔයා ගෙනල්ලා තියෙන ඔයාට සල්ලි වැඩියෙන් ඕන නම් මම මේ පෙට්ටියට ගෙවන්නම්. මාරු කරන්න බෑ. පිස්සුද? මාරු කරන්නේ කොහොමද? අර මිලියන පහේ පෙට්ටිය කියලා නම් කියන්න බෑ තමයි මේක. ඔව් මිලියන පහ? ඔව් මිනි පෙට්ටිය? මහත්තයා
මට මේක කොහොම හරි මාරු කරලා දෙන්න නැත්නම් මගේ බොස් මාව මරයි. ඔක්කියෝ වදලනවාද පුච්චනවාද? වල්ලනවා. සාමාන්‍ය පුච්චනවානේ. ඒ තාත්තගේ අන්තිම කැමැත්ත. තවත් අන්තිම කැමැත්ත. ඔව්. ඒක තමයි අන්තිම කැමැත්ත තාත්තගේ ඇත්තම අන්තිම කැමැත්ත. ඇයි? මොකද? මට කොහොම හරි මේ මිනි පෙට්ටිය මාරු කරලා වань. එහෙම නැත්නම් මම මේ තාත්තගේ කතාව හැමෝටම කියනවා. ඈ? මොකද? ඔව් මම දන්නවා ඒ තාත්තා ඒ පැත්තට හරවලා තියෙන්නේ කියලා. ලොකු දෙයක් පුතා. එච්චර මං තනියෙන් හැමෝටම කීකී හිටියේ පැත්තට හරවලා දෙන්නේ ඇයි කියලා. අයියෝ සුපිරියා ආත්මය මොන ආත්මයද? මේ පුතේ කෝල් එක. මේ ඇයි නෑ බලන්න. මට බලන්න ඔක්කොම හිල්ලෙනවානේ. මේ කල්පනා කරලා මගේ පාඩේ ඉන්න දෙනවද? ඔයා මොකද්ද කියන්නේ? හා? ඔයා මේ ඉන්න දෙනවා මගේ තාත්තත් ටික බලන්න. මොකද්ද කියන්නේ? කොහොමද අංකල්? කේක් හම්බුනද? හරි. හරිසමෙන් තාත්තා දේහය එහෙම ඇලේට තියන්න කියලා කිව්වා. මොකද තාත්තා දේහය ඇලේට තියන්න කියලා කිව්වා. ඔව්. මං කිව්වේ Uncle. Huwag ප්‍රශ්නයක්ද? හරි ප්‍රශ්න. ඒ කාලේ tat pintu begitu itu kita mereka tat ටිකක් උසයිනේ ආගේ කි පොල්ලක් ටිකක් දිග වැඩි display Pono dia juga. Oh iya terlihat dia. Kata putih anti mau kata apa? Horgen itu ada di sini. Nggak mau makan
දැකලා තියෙනවා ඔය ගෑණිව. මම දැකලා තියෙනවා ඔය ගෑණි මේ ගෙදරට එනවා. තාත්තා විතරක් ඉන්නවා. මේ තාත්තගේ නෑත හිට කොයිස. පුතා බරෝයි අයලට කතා කරන්නේ ලොකු හදිස්සියක්. හිතන්න එපා. මම මෙතන කතා කරගෙන ඉන්නවා දැක්කොත් එයා අනිවා මෙතනට. ආත්මෙ ගැන නම් මම මට දැන් කියන්න තියෙනවා. මේ මං ඉන්නද ඕන දෙයක් කියන්න. මං දැන්නමත් ගොඩක් රහස් සංගකගෙන ඉන්නේ. ඔයා කොහොමද ඒක දන්නේ? දන්නා. ඒක කොහොමද? මම තාම මොකුත් කිව්වවත් නැහැ. පුතා අර ලේඩි මේ එයා තමයි ඔයාලගේ තාත්තගේ ඔයාලගේ තාත්තගේ පොර ගෑණි සුලංකල් එහෙම එකක් මම දන්නේ නැහැ. සමහර රාස් තියෙනවා තමන්ගේ හොඳම යාළුවෙක් අරුණු දුන්නනේ. අංකල් මේක මේ වෙලාවේ අම්මට කියන්න එපා.